අයිබෝවන්. ඉතින් ඔන්න අදත් මුලින්ම ඔයගලන්ට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී සතුටින් පිරිච්ච ඒ වගේම කල්පනාකාරී ජීවිතයක් අත්පත් කරගන්නට හැකියාව ලැබෙන්නට කියලා. ඉතින් අදත් ඔයගොල්ලෝ මේ විදිහට එකතු වෙන්නේ කැරට් ඔඩියෝ පොඩ්කාස්ට් එකත් එක්ක. අද දවස 2025 11 වෙනි මාසේ, ඒ කියන්නේ නොවැම්බර් මාසේ 7 වෙනිදා. අද සිකුරාදා දවසක්. ඉතින් මම මේ පොඩ් එක රෙකෝඩ් කරන්නේ මහරගම ඉඳන් මගේ නවාතැන්පලට යන ගම. ඒ කියන්නේ පයින් ඇවිදින ගම. මම කල්පනා කළා නිකන් එහෙමත් කරලා බලන්න පුළුවන්. ඒ හින්දා මම මේ වැඩේ try කරන්නේ. ඒක හින්දා මේක ඇතුළේදී ඕගලන්ට වාහන සද්ද ඇහෙයි, සත්තුන්ගේ සද්ද, ඒ වගේම එළියේ ඇහෙන විවිධාකාර ශබ්ද ඕගලන්ට ඇහෙයි. ඒ වගේම මම යන්නේ නිකන් නෙමෙයි මචං, යන්නේ මාළුපාන් එකක් අකා. ඒක හින්දා මම කිසිසේත්ම මේ පොඩ්කාස්ට් එකේ මේ රෙකෝඩින් එක මගේ කෑමට බාධාවක් කරගන්නේ නැහැ. මම මේ කතා කරන අතරේ මගේ කෑම වේල සපය ගන්නවා. ඒකින්ද ඒක ගැන තරහ වෙන්න එපා. තරහ වුණත් මට කරන්න දෙයක් නැහැ. ඒ සද්ද බද්ද ගැන හිතන්න නැතුව අපි මේ පොඩ් එක දිගේ ඉස්සරහට යමු. හරිද? හරි. එතකොට අද මම කතා කරන්න යන්නේ අපේ කලින් ලොග් එකට කලින් ලොග් එකේ. ඒ කියන්නේ මම හිතන්නේ අපි කළා ව්ලොග් එකක් තැඹිලි ගෙඩිය ලීක් එක කියලා. ඒ තැඹිලි ගෙඩිය ලීක් එකේ දෙවැනි කොටස තමයි මම අද මේ විදිහට කතා කරන්න යන්නේ. හරිද? මේකට මම නම දාන්නේ ලීක් එක ඇතුලේ මම කියලා. ලීක් එක ඇතුලේ මම. හරිද? ඇත්තට මම මේකට නම දාන්න හිටියේ ලීක් එක සහ මම කියලා. ඊට පස්සේ මම ආයෙ කල්පනා කළා ලීක් එක ඇතුලේ මම කියලා නම වෙනස් කරනවා කියලා. හරි. අපි ලොකු ටීකා තිප්පනි නැතුව අපි වැඩේට බහිමු. මොකද නවාතැන්පලට එහෙම ලොකු දුරක් නැති හින්දා. මේක ඇතුළේදී මම කතා කරන්න යන්නේ මචං මේ ජිලක් ඇතුළේදී විශේෂයෙන්ම ඒ කියන්නේ ලංකාවේ ගොඩක් වෙලාවට ලංකාවේ පෝනෝග්‍රැෆි ඉන්ඩස්ට්‍රි එකක් නැහැනේ. ඒ කියන්නේ ආසපි වීඩියෝ දර්ශන තියෙන මේ මොකක්ද ඒක කියන්නේ? ශේෂ්ත්‍රයක් නැහැ. හරිද? ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. එතකොට අපිට පෝනෝග්‍රැෆි වලට රංගපාන මොඩල්ස්ලා නැහැ. ඊට පස්සේ ඩිරෙක්ටර්ස්ලා නැහැ, කැමරමන්ස්ලා නැහැ. අපි ඔක්කොම කරන්නේ ලංකාව ඇතුලේ ගොඩක් වෙලාවට පෝන් කියලා තියෙන්නේ. එහෙමත් නැත්නම් අසබි වීඩියෝ කියලා තියෙන්නේ, ජිල කියලා තියෙන්නේ, වැල් කියලා තියෙන්නේ ගොඩක් වෙලාවට ලීක්. හරිද? කවුරු හරි ඒ කියන්නේ කපල්ලයක් එක්ක කොහේ හරි ලැගුම්පලකට ගිහිල්ලා උන් දෙන්න ඒ රහසගතව බිත්ති 4-5ක් ඇතුළේදී කරන වැඩේ, පහක් නෑ නේද? ගොඩක් වෙලාවට බිත්ති 4ක් ඇතුළේදී කරන වැඩේ සාධාරණ බල්ලෙක් කාලා මරුණොත් එහෙම ඒකට වගේ කියන්න ඕනේ කරට් පොඩ්කාස්ට් එක හොඳයි. එතකොට බිත්ති 4ක් ඇතුළේ කරන වැඩේ ගොඩක් වෙලාවට කවුරු හරි විශේෂයෙන්ම මේක රෙකෝඩ් කරන්න මචං මේ කොල්ල. මොකද මේ රෙකෝඩ් කරනවා වගේ කියන්නේ මේ ඇත්තටම මේ මොකක්ද ඒකට කියන්නේ? ඉතුරු කර ගැනීමේ ආශාවල් ගොඩක් වෙලාවට පවතින පිරිමින්ට. ඒක ගැන අපි මේ ඔය පිරිමින්ගේ සයිකොලොජි ගැන කතා කරනවා. එතකොට මේ පිරිමියා විසින් ඔන්න රෙකෝඩ් කරන්න පටන් ගන්නවා. රෙකෝඩ් කරන වීඩියෝ එකක් බොහෝ වෙලාවට ඇත්තටම මේ දැන් නම් හරි කලාතුරකින් තමයි මේ කපල් එක වෙන් වුණොත් හරි බූට් එකක් කෑවොත් හරි මොකක් හරි සීන් එකක් වුණොත් එහෙම කොල්ලා ඒ ටික ලීක් කරනවා වගේ වැඩ සිද්ධ වෙන ටිකක් කලාතුරකින්. ඊට වඩා සිද්ධ වෙන වැඩේ තමයි මේ රහසිගත වීඩියෝ. ඒ කියන්නේ Taman සන්තකේ තියාගන්න කියලා හිතාගෙන මේ පිරිමි දරුවා විසින් ගත්ත වීඩියෝව මොකක් හරි ක්‍රමවේදයක් කරහා එක්ක මේක බෑකප් කරන්න ගිහිල්ලා රීස්ටෝර් කරන්න ගිහිල්ලා ෆෝන් කඩේකට හදන්න දුන්නට පස්සේ හරි මොකක් හරි ක්‍රමවේදකින් එක්ක Tamanගේ තියෙන ක්ලවුඩ් එකකට වෙන කවුරු හරි මොකෙක් හරි රින්ගලා හරි මොකක් හරි ක්‍රමවේදකින් මචං මෙතනින් එලි බහිනවා. ඒ කියන්නේ මේ තර්ඩ් පාටි එකක් අතට යනවා. හරිද? තර්ඩ් පාටි එකක් අතට ගියාට පස්සේ ඒකට ඒක ඇතුළේ තවදුරටත් ඒ තර්ඩ් පාටි එකේ ඉන්න මනුස්සයාට තවදුරටත් මේකේ මේ ඉමෝෂනල් රෙස්පොන්සිබිලිටි එකක් නැහැ. එහෙමත් නැත්නම් මේ හැඟීමානුබද්ධ වගකීමක් මේක ඇතුළේ නැහැ. ඒකින් හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව එයා ඒක එළියට මුදා හරිනවා. හරිද? මොකද ඒ කියන්නේ ඒක අනන්‍යතා, තමන්ගේ අනන්‍යතාවයක් ඒ වීඩියෝ එකක් නැහැ. සහ අර මං කලින් කිව්වා වගේ ඉමෝෂනල් රෙස්පොන්සිබිලිටි එකක් ඒ වැඩේ ඇස්සේ නැති හින්දා මේගොල්ලෝ එළියට මුදා හරිනවා. ඕක තමයි වෙන්නේ. එතකොට මෙන්න මේ ගණේ තියෙන වීඩියෝ පට තමයි. එහෙමත් නැත්නම් මේ පෝනෝග්‍රැෆිකල් වීඩියෝ ක්ලිප්ස් තමයි
ලංකාවස ගොඩක් වෙලාවට තියෙනවා. හරිද? එතකොට මේ ඒවට අපි සරලව කියනවා ලීක් කියලා. ලීක්. මේවා ගොඩක් වෙලාවට දකුණු ආසියාතික රටවල් වල තියෙන දේවල්. මේවා ඇත්තටම බටහිර රටවල් වල මේ ලීක් කියන concept එක ඇත්තේම නැති තරම්. හැබැයි දකුණු ආසියාතික රටවල් වල ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල විශේෂයෙන්ම පාකිස්තානය, බංගලාදේශ වගේ රටවල් වල තමයි මේ ලීක් කියන concept එක තියෙන්නේ. කියන්නේ තාමත් දියුණු වෙමින් පවතින රටවල් වල තමයි මේ වැඩේ තියෙන්නේ. මොකද ඔවුන් තාම මේ මොකද අසභ්‍ය දර්ශන සම්බන්ධව එහෙමත් නැත්නම් අසබි ශේෂ්ත්‍රයන් සම්බන්ධව තියෙන සාක්ෂරතාවය ඒගොල්ලන්ගේ සෑහෙන දුර්වලයි. මෙන්න මේ හේතුව හින්දා තමයි ඔය ලීක් කියන concept එක තාම පරිස්සම් වෙලා තියෙන්නේ මේ ඔය වගේ රටවල් වල. ඒ කියන්නේ දකුණු ආසියාතික රටවල් වල මේක පරිස්සම් වෙලා තියෙන ඔය කාරණාව හින්දා. එතකොට මේ මම අද කතා කරන්න යන්නේ අර තැඹිලි ගෙඩිය ලීක් එකේදී දැන් ওই තැඹිලි ගෙඩිය ලීක් එක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්න මචං මේ ඒ කියන්නේ කවුරු හරි විසින් ඒ කියන්නේ රෙකෝඩ් කරනවා නේ. කියන්නේ කට්ටඩියා විසින් මధుරණ හාදිකුත් ගියා උත් එක්ක කතාවට සෙට් වුණා නම් මල මගුලා පොඩ් එක රෙකෝඩ් කරන්න වෙන්නේ නැහැ මේ දැන් කට්ටඩියා විසින් මේක රෙකෝඩ් කරනවා. එතකොට මචං අපිට මේ ලීක් එක පේන්නේ කට්ටඩියගේ ඇස් දෙකකින්. හරිද? මේක හොඳට පැහැදිලි කරගන්න. එතකොට අපිට මේ ලීක් එක පේන්නේ කට්ටඩියගේ ඇස් දෙකකින්. කියන කට්ටඩියා බලන විදිහට තමයි මචං අපිට මේ ලීක් එක පේන්නේ. එතකොට මෙන්න මේක ඇතුළතදී සිද්ධ වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි මචං ටිකක් සජීවීව මේ වැඩේ අස්සට එන්ගේජ් වෙනවා. ඒ කියන්නේ ටිකක් ලයිව් අපි මේ වැඩේ අස්සට වැඩෙත් එක්ක එන්ගේජ් වෙනවා. හරිද? ඕක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ඒ කියන්නේ පළවෙනි කාරණාව අපි පළවෙනි කාරණාව ඉස්සෙල්ලා ලියාගෙන ඉමුකෝ, විස්තර කරගෙන ඉමුකෝ. ඒ කියන්නේ දැන් අපිට කට්ටඩියාගේ කියන්නේ කට්ටඩියාගේ තියෙන POV එකකින් අපිට පේනකොට දැන් අපි සජීවීව මේ වැඩෙත් එක්ක එන්ගේජ් වෙලා. ඒ කියන්නේ කට්ටඩියගේ ඇස් දෙකෙන් අපි දැන් මේ සිද්ධ වෙන වැඩේ අස්සට ලයිව් බහලා ඉන්නේ. මේකත් එක්ක අපිට හැදෙනවා පොඩි ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක් මචං. ඇත්තටම හැඟීමානුබද්ධ පොඩි සම්බන්ධතාවයක් හැදෙනවා මේ වැඩෙත් එක්ක. හරිද? සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට ඕගොල්ලන්ටත් නිකන් තනියෙන් දැනිලත් ඇති. එහෙමත් නැත්නම් ඕගොල්ලෝ දැකලා තියෙන්නත් පුළුවන්. අපිට මේ සමහර ලීක් දැක්කම මචං මල බයිනවා. ඒ කියන්නේ ඉමෝෂන්ස් එන්න පටන් ගන්නවා. මේ කියන්නේ සෙක්ෂුවල් ඉමෝෂන්ස් ඇරුණාම අපිට තව ඉමෝෂන්ස් එන්න පටන් ගන්නවා. මල බයිනවා. හරිද? කේන්ති යනවා. ඒ මම කියන්නේ කේන්ති යනවා. අපිට සමහරක් වෙලාවට සතුටු හිතෙනවා. වාව් කියලා හිතෙනවා. හරිද? ඒ වාව් කියලා හිතන්නේ ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක ගැන නෙමෙයි. ඇත්තටම ඒ වාව් කියලා හිතන්නේ හෝ තරහ යන්නේ අපේ ඒ වැඩේ ඇස්සේ අපේ තියෙන බිහේවියර් එක ගැන. එහෙමත් නැත්නම් අපේ තියෙන මේ හැසිරීම සම්බන්ධව. මොකද හේතුව තමයි අපි දැන් කට්ටඩියාගේ ඇස් දෙක හරහා අපි වැඩේට සජීවීව සම්බන්ධ වුණාට අපි සම්බන්ධ වෙන්නේ අර 100% කන්ට්‍රෝල්නස් එකක් එක්ක නෙමෙයි. අපිට මේ POV එක කන්ට්‍රෝල් කරන්න බෑ. හරිද? හසුරවන්න බෑ. අපිට එයා පෙන්නන දෙයක්. ඒ කියන්නේ ඒක නිකන් හරියට මෙහෙම වැඩක්. ඒ කියන්නේ මගේ ඇඟ ඇතුලේ කවුරු හරි භූතයෙක් ඉන්නා වගේ සීන් එකක්. හැබැයි භූතයට මාව කන්ට්‍රෝල් කරන්න බෑ. භූතයට පුළුවන් මට පේන දේවල් බලන් ඉන්න. හැබැයි මගේ ඇස් දෙක, මගේ ඔළුව මේ සියල්ල කන්ට්‍රෝල් කරන්න මම. හරිද? එතකොට සමාවෙයි. එතකොට මම වම් පැත්ත බැලුවොත් භූතයටත් පේන වම් පැත්ත. මම දකුණු පැත්ත බැලුවොත් භූතයටත් පේන දකුණු පැත්ත. මෙන්න මේ භූතය වගේ තමයි අපිත්. අපි ලීක් එක අස්සට බැස්සට අපි සජීවීව මේක වැඩෙත් එක්ක එන්ගේජ් වෙලා හිටියට අපිට මචං මේක කන්ට්‍රෝල් කරන්න බෑ. කට්ටඩිය පෙන්නන දිහා බලනවා විනා අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. එතකොට කට්ටඩිය එක හරියට පෙන්නන්න නැත්නම් උන් අපිට මල පයින්නවා. චෙක් මම මුකුලක් පෙන්නනවා මම දන්නේ මේ හරියට ඔය කෙලින් කරලා පෙන්නන්නකො අයියෝ කියලා. හරිද? ඊට පස්සේ කට්ටඩිය දැන් හොඳට ගාන්ට වැඩි අපිට ඕනි තැනම ගාන්ට ඒම් කරලා පෙන්නනවා නම් අපිට සතුටුයි. වා අතල්ලා අන්න පේනවා කියලා. අපි ඒකෙන් සෑහෙන අතල් එකක් ගන්නවා. හරිද? එතකොට මේ ඇත්තටම ලංකාවේ ওই ගොඩක් වෙලාවට ලීක් කියන වැඩේට කියන්නේ ඇත්තටම දැන් ලංකාවේ කියන එකට ඇක්සස් තියෙනවානේ. අන්තර්ජාලය හරහා විවිධ පෝනෝග්‍රැෆි තියෙන වෙබ්සයිට්ස් වලට ලංකාවේ අයටත් ඇක්සස් තියෙනවා. එතකොට ඕනෑ තරම් එළියේ තියෙන දේවල් අපිට බලන්න පුළුවන්. හැබැයි ඔය ලංකාවේ මිනිස්සු මේ ලීක් කියන වැඩෙත් එක්ක ටිකක් එන්ගේජ් වෙන්න තියෙන ප්‍රධාන හේතුවක් තමයි එකක් තමයි භාෂාව.
ලැන්ග්වේජ් එක. අනිත් එක තමයි මේ ඔන්න ඔය කියන සජීවී අත්දැකීම. අපිට ඒ වැඩේ අස්සේදී හම්බ වෙන සජීවී අත්දැකීම. කවුරු හරි අහුවොත් එමේ ඇයි උඹ ලීක් වලට ආස කියලා උට තේරෙන්නේ නැහැ ඒක කියන්න මේ සජීවී අත්දැකීමට තමයි මචං මං ආස කියලා. හැබැයි ඌ මොකක් හරි හේතුවක් හින්දා ලීක් එකට ආසයි. ඒ ආස අර අපිට පේන්නේ නැති අදිසි හේතුව තමයි මචං ඔන්න ඔය අපිට දැනෙන ඒ මොහොතේදී දැනෙන සජීවී අත්දැකීම. ටුක් ටුක් එකක් කෙනා ගියාට පස්සේ තුරු කියන්න. හරි. එතකොට පළවෙනි කාරණාව තමයි ඔන්න ඔය සජීවී සහභාගීත්වය. හරිද? ඔය ලීක් එකකදී වෙන. මට කියන්න යන දෙවැනි කාරණාව තමයි මං ආයේ නැවතින්නම් අපි ගත්ත මේ ආසන්නතම සාධකේ එහෙමත් නැත්නම් ආසන්නතම කතාවට තැඹිලිගෙඩිය වැඩේදී සිද්ධ වෙන වැඩේ තමයි මචං ඔන්න දැන් අපිට කට්ටඩියගේ ඇස් දෙකෙන් කට්ටඩිය පෙන්වන දේ අපිට පේන්න පටන් ගන්නවා. හරිද? දැන් මේ වැඩේ එතකොට මම කට්ටඩිය ගැස් දෙකින් බැලුවහම මට කැරක්ටර්ස් දෙකක් පේනවා. ඒ වීඩියෝ එකේ කොයි වෙලාවකත් උඹලට කට්ටඩියෝ පේන්නේ නැහනේ මචං. හරිද? ඒ කියන්නේ ඔබ බලලා තියෙන බහුතරයක් ලීක් වෙලා. ගොඩක් වෙලාවට මචං එක ඩයල් එකක් පේන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඒ කැමරා එකේ අයිතිකාරය එහෙමත් නැත්නම් ඒ දෘෂ්ටිපතේ අයිතිකාරය උඹට පේන්නේ නැහැ මචං. හරිද? ඒක මාර සීන් එකක්. ඒක සමහර ලීක් තියෙනවා. ඒ කියන්නේ දෙන්නම පේන්න වීඩියෝ කරන ඒවා. ඒ ඇත්තටම ලීක්ම නෙමෙයි. ඇත්තටම ඒව මචං ප්‍රොඩක්ෂන්ස්. හරිද? මොකක් හරි විදියකින් කරන ලෝ බජට් ප්‍රොඩක්ෂන්ස්. මට හිතන විදියට. හැබැයි මචං ගොඩක් වෙලාවට ලීක් එකකදී එක මිනිහෙක්ව පේන්නේ නැහැ. මොකද මේ ඌ ඉන්න කැමරාවෙන් පිටිපස්සේ. කැමරාව ඉස්සරහා තියෙන දේවල් තමයි පේන්නේ. එතකොට මේ කැමරාවෙන් පිටිපස්සේ ඉන්න එක මචං අපිනේ. හරිද? ඒ කියන්නේ දැන් අපිට නෙමේ කතන්දරේ වෙන්නේ. එතකොට කැමරාවෙන් පිටිපස්සේ ඉන්න එකගේ ඇස් දෙකෙන් තමයි අපි බලන්නේ. එතකොට මේ ඇස් වල අයිතිකාරයා කවුරුණත් ඌ වෙනුවෙන් පෙනී හිටින්න වෙන්නේ. ඌ නියෝජනය වෙන්නේ මගෙන්. එහෙමත් නැත්නම් අපෙන්. මේ ලීක් එක බලන අපෙන්. අපි අපේ කොන්ටෙක්ස්ට් එක අස්සට ගියොත් එහෙම අපේ කතන්දරය අස්සට ගියොත් එහෙම කියන්නේ ලීක් එක අස්සට මොකද්ද අපේ තැඹිලිගෙඩිය ලීක් එක අස්සට ගියොත් මචං එතකොට ඇත්තටම කට්ටඩිය නම් මේක වීඩියෝ කරන්න කට්ටඩිය පේන්නේ නැත්නම් කට්ටඩිය ඉන්න කැමරාව පිටිපස්සේ නම් ඒ කැමරාව පිටිපස්සේ ඉන්න මිනිහා තමයි මම. හරිද? කැමරාව ඉස්සරහා තියෙන දේවල් තමයි මට පේන්නේ. හරි? එතකොට කැමරාව පිටිපස්සේ ඉන්න මිනිහා එහෙමත් නැත්නම් කට්ටඩිය තමයි මම. හරි? මෙන්න මේක තමයි මචං මේ වැඩේ ඇස්සේ තියෙන ගිල්ටි කාරණේ. කියන්නේ වරදකාරී හැඟීම් දනවන කාරණාව. ඔන්න ලීක් එකේ අයිතිකාරය කියන්නේ මේක ලීක් කරන වැඩේ කරන ඩයල් එක මට නියෝජනය කරන්න වෙනවා. ඒ කියන්නේ කට්ටඩියව මට නියෝජනය කරන්න වෙනවා. ඒ කියන්නේ මම තමයි කට්ටඩියා බවට පත් වෙනවා. හරිද? ඔන්න දැන් මම කට්ටඩියා. ඔන්න දැන් මම වීඩියෝ කරනවා. ඔන්න මම හැමදේම මේක through බලන් ඉන්නවා. මේ වැඩේ ඇස්සේ ඔක්කොම ටික බලන් ඉන්නවා. හරිද? එක මොහොතකට මචං මම කට්ටඩියකින් එළියට ඇවිල්ලා කට්ටඩියකින් වියුක්ත වෙලා දරස් කළා. අපි සාමාන්‍යයෙන් කියන්නේ මම සාමාන්‍යයෙන් මගේ ජීවිතේ සමහර වෙලාවට ඒක කරන වැඩ. මම මගෙන් වියුක්ත වෙලා ඉස්සරහට ඇවිල්ලා මන් දිහා බලන් ඉන්න එක. මේක මේ භාවනාව තරම් දියුණු වැඩක් නෙමෙයි. ඒක මේ ඔය ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ආදී උන්වහන්සේලා දේශනා කරලා තියෙන එහෙම භාවනා වැඩේ තරම් දියුණු එකක් නෙමෙයි. මං කියන්නේ මම නිකන් ආතල් එකට කරන වැඩක් ඉස්සරහට ඇවිල්ලා පොඩ්ඩක් බලන් ඉන්න ආපෝ උඹ නේද අයියෝ කියලා පොඩ්ඩක් බලන් ඉන්න. ඔන්න ඔය විදිහටම අපි මේ ලීක් එකේ on time එළියට බහැලා ආපස්සට හැරිලා බැලුවොත් ඒ කියන්නේ අපේ සෝල් එක ආත්මයක් විදිහට අපි එළියට බහැලා අපේ භෞතික ශරීරයෙන් වියුක්ත වෙලා අපේ භෞතික ශරීරය දිහා බැලුවොත් ඇත්තටම මචං in that moment ඔබට පේන්නේ කියන්නේ ඔයාට දර්ශනය වෙන්නේ ඔයාවද නැත්තම් කට්ටඩියවද එහෙමත් නැත්තම් ඔයා කියන කට්ටඩියවද. මෙන්න මේක තමයි මචං වැඩේ. හරිද? අපිට ගිල්ටි එක දැනෙන වැඩේ. ඔය ප්‍රශ්න ගැන චුට්ටක් කල්පනා කරන්න. ඒ කියන්නේ මේක මේ වෙන මානයකට අරන් යන්න පුළුවන් කතාවක්. නමුත් මම දැන් මගේ නවාතනට සෑහෙන ළඟින් ඉන්න හින්දා අපි තව වෙලාවක මේකේ තව මොනවා හරි තිබුණොත් අපි කතා බහ කරමු. ඉතින් මම හිතනවා සෑහෙන තරම් දේවල් මම මේකත් එක්ක බෙදාගත්තා කියලා. තව දේවල් තිබුණොත් අපි කතා කරමු. හරි? ඉතින් ඕක තමයි වැඩේ. එහෙනම් මේ vlog එක මේ විදිහට මම නතර කරනවා. අපි ආයෙත් දවසක මේ වගේම vlog එකකින් හම්බෙමු. subscribe කරන්න, like කරන්න, share කරන්න. ඕගොල්ලන්ට තියෙන මොනවා හරි දේවල් තියෙනවා නම් ඕගොල්ලෝ එක comment එකක් දාන්න.
මං ඉන්නවා ඔගොල්ලොත් එක්ක මේක සම්බන්ධව මොනවා හරි කලබ ගෑනියක් පටලැවිල්ලක් ඇති කරගන්න. හරි එහෙනම් මං ගිහින් යන්න කලින් ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී ඒ වගේම සතුටින් පිරිච්ච කල්පනාකාරී ජීවිතයක් අත්පත් කරගන්නට හැකියාව ලැබෙන්නට කියලා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් ඉන්න, hina වෙලා ඉන්න, ගිහින් යන්න.